කියන්නේ ලොකු කුඩා අපි කවුරුත් කන්න කැමති දෙයක්නේ. ඒ අතරිනුත් පැල්වත යෝගට් කියලා කියන්නේ අපි හැමෝම බොහොම ආස කරන දෙයක්. හැබැයි ඉතින් අද මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ පැල්වත යෝගට් කන විදිය ගැන කියන්න නම් නෙවෙයි. පැල්වත යෝගට් පාවිච්චි කරලා රසම රස කෑමක් හදාගන්න හැටි කියලා දෙන්න. ඉතින් කේක් කියලා කියන්නේත් අපි හැමෝම කැමති දෙයක්. අද බලමු පැල්වත යෝගට් පාවිච්චි කරලා යෝගට් කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේ ගැන කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ප්‍රවීණ සූපවේදී රංජන් කරුණානායක. ආයුබෝවන් ආයිබන් උත්පල අද ඇත්තටම මම යෝගට් කේක් එකක් හදන තාලේ කියලා දෙන්න හදන්නේ. ඔව් උත්පල දැන් අපි බලමු පැල්වත යෝගට් වලින් කොහොමද යෝගට් කේක් එකක් හදාගන්නේ කියලා. ඒත් එක්කම දැන් මම කියන්න කැමතියි ඒ යෝගට් කේක් එකට යන අමුද්‍රව්‍ය මොනවද කියලා. පැල්වත යෝගට් ග්‍රෑම් 250යි, icing sugar ග්‍රෑම් 50යි, කෝන්ෆ්ලවර් ග්‍රෑම් 20යි, ෆ්ලා ග්‍රෑම් 40යි, බිත්තර කහ මද 4යි, බිත්තර සුදු මද 4යි, සීනි ග්‍රෑම් 100යි. සහ ලෙමන් ජූස් ස්වල්පයකුයි. ඉස්සෙල්ලාම අපි පැල්වත යෝගට් එක බෝල් එකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට ice sugar ඇඩ් කරනවා. අපි සාමාන්‍යයෙන් නම් කේක් එකක් හදනකොට ෂෙෆ් බටර් එහෙම නැත්නම් මාගරින් පාවිච්චි කරලානේ පටන් ගන්නෙ. ඔන්න අපි ඒ වෙනුවට දාගන්න යෝගට්. පැල්වත යෝගට්. ඔව් යෝගට්. ඉතින් දැන් අපි මේ දෙක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරන ගමන් අපි මේකට එග් යෝක් එක එක මික්ස් කරගන්න. මුලින්ම කහ මද ටික එකතු කරගන්න. මුලින්ම කහ මද ටික එකතු කරගන්න. දැන් අපි මේ ෆ්ලා එකයි කෝන්ෆ්ලා එකයි එකට කලවම් කරගන්න. ඒ කලවම් කරගත්ත ෆ්ලා එකයි කෝන්ෆ්ලා එකයි මේකට ඇඩ් කරනවා. එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. ඇත්තටම මේ කේක් එක හදන්න උපරිම කාලය යන්නේ විනාඩි 60ක් විතර වගේ කාලයක්. මිශ්‍රණය හදාගන්න විනාඩි 10ක් වගේ කාලයක්. බේක් කරන්න විනාඩි 40ක් වගේ කාලයක්. දැන් අපි මේක මික්ස් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඊළඟට එග් වයිට් එකයි සුගර් එකයි මික්ස් කරගන්න. අපි එග් වයිට් එක දාලා අපිට මේක අතිනුත් කරන්න බීට් කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ මැෂින් එකකින් බීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ බීට් වෙන අතරතුරදී අපි සුගර් එකතු කරගන්නවා. දැන් මේක බීට් කරගෙන අවසන්. දැන් අපි කේක් එකක් වුණාම සාමාන්‍යයෙන් බේකින් පවුඩර් වගේ දෙයක් දානවා පෆ් වෙන්න. දැන් මේකට එහෙම දාන්නේ නැහැ අපි. ඒකින්ද තමයි අපි එග් වයිට් එක බීට් කරලා මේකට මේක කරන්නේ. එතකොට තමයි මේ කේක් එක පෆ් වෙන්නේ. ඔව් දැන් අපි අවසාන වතාවට ඔරෙන්ජ් ජූස් හෝ ලයිම් ජූස් මේකට පොඩ්ඩක් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් උත්පලා අපි යෝගට් වලට හොඳ කම්බිනේෂන් එකක් තමයි ලයිම් කියන්නේ. ලයිම්
එකතු කළාම යෝගට් එකේ රසය තව වැඩි වෙනවා. ඒක හින්දා තමයි අපි මේකට ලයිම් එකතු කරගත්තේ. ඒත් එක්කම අර බිත්තරවල තියෙන පිළිගඳත් එකකින් අඩු වෙලා යනවා. බටර් කේක් හෝ ස්පොන්ජ් ලේයර් එකක් මේකේ අඩියට දානවා. දාලා අපි හදාගත්ත මිශ්‍රණය මේකට හිමීට පෝ කරනවා. මේකේ අවසානයේදී අපිට 1 කිලෝ කේක් එකක් නිමා කරගන්න පුළුවන්. දැන් මේක අපි සෙන්ටිග්‍රේඩ් අංශක 160 විනාඩි 40ක් බේක් කරගන්න. ඒත් එක්කම උත්පල මේක ඩෙසර්ට් කේක් එකක්. ඉතින් ඔන්න දැන් අපේ යෝගට් කේක් එක අපි හොඳට බේක් කරගෙන තියෙන්නේ. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන පියවර තමයි මේක ලස්සනට සරස ගන්න ඕනේ. ඒකට තමයි ඔන්න අපේ ෂෙෆ් ලෑස්ති වෙලා ඉන්නේ. එහෙම නේද? ඔව් උත්පල. දැන් අපි යන්නේ යෝගට් කේක් එක කොහොමද අපි සරස ගන්න කියලා. ඉතින් මම මේකට සරස ගන්න ගත්තේ අපි කේක් එකක් හදනකොට කපලා ඉවත් කරන කේක් කෑලි ටිකක් අපි රෝස් කරලා ගත්තා. ඒක තමයි අපි මේ කේක් එකේ වටේට අල්ලන්නේ. අපි ෂෙෆ් කේක් එකේ වටේ විතරක් පොඩ්ඩක් අයිසින් ටිකක් ගාගෙන තමයි මෙහෙම අල්ලගන්නේ. කේක් එකක් හදනවා වගේම කේක් එකක් සරසනවා කියලා කියන්නේත් වෙනම කලාවක්. ඉතින් ඒක ඇතුළේ අපිට ඉගෙන ගන්න පුංචි දේවල් කොච්චරක් තියෙනවද නේද? ඉතින් මේ පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකතු වෙලා මේ රස කෑම හදන අතරතුරේ ඔයගලන්ට මේ වගේ පුංචි අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඔව් උත්පල. ඒ වගේම දැන් මේ අපි මේකට ගානිෂ් කරන්න අමුතුවෙන් වේදම් කරේ නෑ. අපි මේ විසික් කරන කේක් කෑලි ටිකක් රෝස් කරලා අරගෙන මේක මේ විදිහට අලංකාර කරගන්න. හැබැයි දකින්නකොට කාටවත් ඒකේ මේ අහක දාන දෙකින් කරේ කියලා හොයාගන්නවත් බෑ. හරිම ලස්සනයි. හරි ලස්සනයි. දැන් මේ විදිහේම දේවල් වෙනද පොලේ තියෙනවා මේ ගන්න සල්ලි වලට. මං එහෙම කළේ නෑ. මං කළේ අපි පාවිච්චි කරනම කේක් කෑල්ලක් අරගෙන ඉවත දාන කේක් කෑල්ලක් අරගෙන මේ විදිහට රෝස් කරලා මෙයා කරගත්තා. දැන් උත්පල අපි යන්නේ මේක උඩට අයිසිං සුගර් ඩස් කරන්න. අයිසිං සුගර් ඩස් කරනවා. මෙන්න මේ ආකාරයෙන් අපි ඩස් කරලා ඉවරලා අපි දැන් මේක උඩට පොඩි ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක් මේ විදිහට තියලා අපිට ඕන මේක ඇතුළත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් කොහොමද මේකේ තත්ත්වය කියලා. ඉතින් අපි මේකෙන් පොඩි කෑල්ලක් කපලා අපි බලමු මේක කොහොමද කියලා.